බොහෝ රෝගීන් අපිව මුණ ගැහෙන්නට එන්නේ එතනදී Tamanගේ කිසිම පරීක්ෂණ වාර්තාවක ගැටලුවක් නැහැ කියලා. ඒවා ඔක්කොම නිවැරදි දත්ත අනුව තියෙනවා. හැබැයි ඔවුන් දරුවෙකු පිළිසිඳ ගැනීමේදී අසාර්ථක වෙනවා. ප්‍රධාන කාරණය ගත්තොත් කාන්තාවගේ ශරීරයේ උෂ්ණාධිකකම. ඒ වගේම දෝෂවල තියෙන අසමතුලිතතාවය. අපි ගන්නවා සමහර අය ශරීරයේ උෂ්ණයි කියලා ගොඩ වෙදකම් කරනවා. පිත බලවත් කාලෙදී අපි අනවශ්‍ය විදියට සිසිල් කරන්න ගියාම අපේ සෙමත් වැඩි වෙනවා. ඒතර කප පිත අනුබන්ධ රෝග කියලා රෝග ඇති කරන්න ගන්නවා. ඇතැම් විටක මට හමු වෙන රෝගීන් ඉන්නවා. එකතු වීමකදී ඒ ශුක්‍ර තරලය පිටුනම ලොකු වේදනාවක් දැනෙන, ලොකු දැවිල්ලක් දැනෙන. බොන ඖෂධ වර්ග වගේම ස්ථානික ප්‍රතිකාරات අපේ ආයතනය තුලම සිදු කරනවා. ඉතින් ඔය වගේ ප්‍රතිකාර මාලාවකට යොමු කරාම ඇත්තටම ගොඩක් දෙනෙක් කාලයක් දරුව පිළිසිඳ ගන්න නැතුව ඉඳලා ඉක්මනින් පිළිසිඳ ගන්නවා. හැබැයි ඇතැමෙක් ටික කාලයක් ගත වෙනවා. යම් කිසි තත්ත්ව ගැටලු අනුව තමයි ඒව තීරණය වෙන්නේ.